මේ බොහොම ටික කාලෙකින් මම මේක මෙහෙම කියන්න හේතුවක් තියෙනවද? අර මතකද අරනායක සාමසර කන්ද නායකයා 2016 හරි 17 හරි මට දිනේ වර්ෂය මතක නැහැ හරියට. එක තාත්තා කෙනෙක් කියනවා මේක හරි වැදගත් අපේ අහන උදවියට. මේ දෙන පණිවිඩය තමයි එක මොහොතකවත් හිත රිදවන්න එපා න එකයි. පුරුදු වෙන්න ඕන එක. ඒ සැනින් අපිට ජීවිතේ මරණකම් විඳවන්න වෙනවා හොඳ. මරණකම් විඳවන්න වෙනවා. තාත්තා ගෙදර කලින් දවසේ දබර වෙලා. දබර වෙනකොට පොඩි උන් බය වෙනවා. තාත්තා පහවදා උදේ වැඩට යනකොට පොඩි එකා කතා කරලා නැහැ. තාත්තා හැන්දෑවේ එනකොට පොඩි එකාට සෙල්ලම් බඩු ටිකක් අරගෙන එනවා. එනකොට මොකද්ද දැක්කේ? මුළු ගමම තනි පස්කන්දකට යට වෙලා. ඒක අස්සට දරුවක් ඉන්නවා ඒකේ. බිරිඳක් ඉන්නවා. ඒ පොඩි එකා මැරුණේ මොන හිතකින්ද? තාත්තා තරහ වෙලා. මිනිස්සු පුරුදු වෙන්න ඕනේ මේකේ ඉන්නකොට අවිනිශ්චිත භාවයේ තේරුම් ගන්න. කවුද දන්නේ මොකක් වෙයිද කියලා. මම මේ අපිට අතර හම්බෙනකම් අපි බලන් ඉන්නවා සමහරක්. පැහැදිලි. අතර හම්බුනකම නැති වෙනවා. අතට හම්බෙනකම් පෙරුම් පුරනවා. අතර හම්බුනකම නැති වෙනවා. වෙන්න පුළුවන්. සමහරකට අපිට අතට හම්බෙන්න ඔන්න මෙන්න තියලා නැති වෙනවා. අත්දැකීම් අපිට අතර හම්බෙන වෙලාවට අපි හිතන්නේ නැහැ. වෙන කෙනෙක් එක ලබා. වෙන කෙනෙක් ඒක ගන්නවා. ඒ වගේ දේවල් වෙනවා. ඕන සාධකෙන්නේ නැහැ. පුරුදු වෙන්න ඕන මොකද්ද? කරන්න තියෙන එක. ගොඩක් කට්ටිය ඉන්නවා අර පඩිය හම්බුනහම කරන්න. එහෙම කියනවනේ. ලබන මාසේ පඩිය ගත්තට පස්සේ නම් අම්මට 15000ක් යවන්න ඕන. එහෙම කියනවා මිනිස්සු. ඊට කලින් අම්මා මැරුණොත් මොකද කරන්නේ?